ලංකාව ගත්තොත් මේ ගංගා ඔයවල් වලින් ගොතපු රටක් කියලා හිතෙනවා. දැන් ලංකාවේ පිහිටීම ගත්තොත් මධ්‍ය කඳුකරේ ඉඳලා හරියට කරත්තරෝදයක ගරාදි වගේ ගංගා ඔයවල් පාතර බහිනවා 103ක්. දැන් අපි මහවැලි ගඟ ගත්තොත් මහවැලි ගඟ හැතැම්ම 200ක් විතර දිග ගඟක්. මහවැලි ගඟ මහා පුදුම ගඟක්. දැන් කඳුකරෙන් පහළට බැහැලා මේ නුවර නගරයේ වටේ දකුණතින් ඔහම ගමන් කරනවා. ඒ කියන්නේ හරියට නිකන් කියන්නේ ප්‍රදක්ෂිනා කරනවා වගේ. නුවර වටා කැරකිලා ආයෙ යනවා නැගෙනහිර පැත්තට. මේ ගංගාවට ඉස්සර කියලා තියෙන්නේ ඔය 12 වෙනි සියවසේ විතර සෙල්ලිපි වල තියෙනවා මේක නිල්දිය බැසගිය ගංගාව කියලා. නිල්දිය බැසගිය ගංගාව අද නම් ටිකක් කහදිය බැස යන ගංගාව වගේ තමයි. දැන් ඒ කාලේ ආයේ නිල්දිය බැස යන ගංගාව කියලා කිව්වේ. මොකද හේතුව මධ්‍ය කඳුකරය ඒ තරම් ප්‍රණීතයි. මධ්‍ය කඳුකරේ වසාගෙන තිබුණ විශාල වනවැස්සක්. කවදාවත් මහවැලි ගඟෙන් තමන් ගලන ප්‍රදේශවල විශාල පස් කඳු ගලවගෙන තමන්ගේ ඇඟට දාගත්තේ නැහැ. යුරෝපීය සම්ප්‍රදාය මත පිහිටා හැදුණු නගර හැම වෙලාවෙම තමන්ගේ පර්යන්ත ප්‍රදේශ මත යැපෙනවා. ඒ කියන්නේ නගරයේ විසින් පර්යන්ත ප්‍රදේශ පීඩනයට ලක්. දැන් නගරයට අවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රම සියලු සම්පත් හොයාගන්න පරයන්ත ප්‍රදේශවල. ඒතර අනිවාර්යෙන් යුරෝපීය සම්ප්‍රදායට වැඩි නගරවලට හැම වෙලාවෙම මාර්ග යාවෙලා තියෙනවා. මේ මාර්ග දිගේ තමයි මේ සම්පත් ශ්‍රම හමුදා ගලන්නේ. දිනපතාම නගරේ පිරෙනවා, නගරයෙන් ඉවත් වෙනවා. දැන් උදේ ඉර පායනකොට නගරේට අර කාන්දන් කුඩු ඇදෙනවා වගේ
පර්යන්ත ප්‍රදේශවල ඉඳලා මිනිස්සු යදෙනවා. දැන් මේක දකින්න නැහැ අපේ සම්ප්‍රදාය අපේ තාක්ෂණය මත ගොඩනැගුණු නුවරක. අපිට ඒකයි මේ පාරවල් ඒ තරම් ප්‍රධාන වූ ප්‍රබල වූ මාධ්‍ය නොවන්නේ. දැන් සමහරලාට සමහර අය හිතන්න පුළුවන් මේ ශිෂ්ටාචාරය කොහොමද මේ පාරවල් නැතුව පැවතුනේ කියලා. මොකද අපේ ඒ විදිහේ තාක්ෂණ හා චින්තන සම්ප්‍රදායක් හා ජීවන සම්ප්‍රදායක් නැහැ. ඒ කියන්නේ බොහොම ස්වාධීනව යැපෙන ඒක තුලම පවතින අනික්ව අනික පීඩනයට ලක් කරන්නේ නැති අනික් සම්පත් මත දැඩිව යැපෙන්නේ නැති ස්වාධීන අපේ ආර්ථික ජීවන එකක තමයි තිබුණේ. ඒතර නගරවල තියෙන ওই පාරවල් එකිනෙක යාවුණු පාරවල් වලට එච්චර ප්‍රබල තැනක් නැහැ. දැන් මහනුවරින් උතුරට ගියොත් මාතලේ දකුණට ගියොත් අපිට පුළුවන් ගම්පොළ පැත්තට යන්න. අපි බස්නාහිරට බැස්සොත් අපිට යන්න පුළුවන් දැදුරුවේ නිම්නේට. එහෙම නැත්නම් ඒ පැත්තේ යන්න පුළුවන් අපිට කුරුණෑගල එහෙම පුත්තලම් පැත්තට. ඒ කියන්නේ බස්නාහිර පටන් ගන්නෙ දැදුරුවයත් එක්ක. ඇත්තටම ගත්තොත් දැදුරුවේ උපත තමයි නුවරින් බස්නාහිරට බහින කඳු. දැන් අපි මේ පල්ලම් බහින්නේ ගලගෙදර දුර්ගය හරහා. මේ දැදුරුවේ නිම්නේට. මෙන්න මේ කොටසේ තමයි දැදුරුවය, කොස්පතුවය, කුඩාවය එහෙම පටන් ගන්න. කොස්පතුවය ගලලා තමයි මේ නිම්නේදිරික ගලනකොට අපිට වැඩිපුර දකින්න හම්බෙන්නේ මේ කඳු අතර වෙල්ලේ ආයවල්. මේ වෙල්ලේ ආයවල් දෙපැත්තේ තමයි මිනිසුන්ගේ ගම්බිම් තියෙන්නේ. සමහරලාට මේ පාරේ යනකොට ඈතට පේන කැලෑවක් වගේ පේන්නේ මේ මිනිසුන්ගේ ගම්බිම්. කඳු බෑවුම් වල තමන්ගේ ගෙවතු තියෙනවා. පොල් කොස් පනා විවිධ වර්ගයේ ගස් වැල්. දැන් මේ කඳු වැටි මැද්දේ නිම්නේ ගැඹුරු කොටස තමයි කුඹුරු යන්නේ. ඒ කියන්නේ කුඹුරු ගලන විදිහ බැලුවොත් හරියට නිම්නේ ගැලීම නැත්නම් ගංගාවක ගැලීම කියන එක සටහන් වෙනවා. දැන් හැම වෙලාවෙම නිම්නයකට අවශ්‍ය නිම්නේ ගැඹුරට පත්ලට අවශ්‍ය පෝෂක පදාර්ථ ඔක්කොම සපයා දෙන්නේ කඳු බෑමේ දෙපැත්තේ තියෙන ගස් වැල් වලින්. මේක තමයි ස්වභාවික නියාමය. එතකොට පෝෂක පදාර්ථ හදන්නේ ගම්බිම් වල තමන්ගේ ගෙවතු වල. ඒ ගෙවතු වල හැදෙන පෝෂක පදාර්ථ තමයි නිම්නේට ගලන්නේ. ඉතින් මේක ගස් වැල් විතරක් නෙවෙයි. ඒ දෙපැත්තේ ජීවත් වෙන සියලු සත්ත්ව සමූහයම මේ කාර්යය කරනවා.
මෙන්න මේ ස්වභාවික ක්‍රියාදාමයේ හරියට සටහන් කරපු විදිහ තමයි මේ භූමි සැලැස්ම හැදිලා තියෙන්නේ. හරියට මේ විද්‍යාත්මක සමබරතාවය හරියටම පවත්වාගෙන තියෙනවා. කුඹුරු විශාල වුණොත් එහෙම අර දෙපැත්තේ නිම්නේට ඉඩකඩ මදි වෙනවා කුඹුරු වලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සපයන්න. එතකොට පෝෂක ද්‍රව්‍යයට ගැළපෙන විදිහට තමයි කුඹුරු කුඩා වෙලා තියෙන්නේ. එතකොට නිම්නයේ පුරාම සම්පූර්ණයෙන් දෙපැත්තේ කැලෑව කපලා සම්පූර්ණයෙන්ම නිම්නය ඇස්සැද්දුවේ නැහැ. දෙපැත්තේ තිබුණ ගම්බිම් ඒ ගෙවතු හා වනපෙත්. මේක සම්බරතාවයේ හරියට අපේ කෑම පිඟාන වගේ. දැන් පැරණි කෑම පිඟානේ බත් අඩුයි. අල බතල කිරි ඊළඟට පලා වර්ග වැඩි. ඒක හරියට භූමි සිතියම වගේ. දැන් අපේ ගෙවත් එකට සම්ප්‍රදායික ගෙවත් එකට ඇතුල් වෙනකොට අපිට දැනෙන්නේ අපි කැලෑවකට ඇතුල් වෙනවා වගේ. මොකද කැලෑවට ඇතුල් වෙනකොට තියෙන ලක්ෂණය මොකක්ද? අපිට දැනෙනවා විවිධ ගස් වර්ග. ඊළඟ පහළ ස්තරවල බිමේ තියෙන විවිධ කුඩා පඳුරු එවැනි තත්ත්වයන්. ඒකම අනික් ඒවල තියෙනවා උඩට නැගුණු ගස් වලත් සමහරක්ව ඊටාම ඉහළට යනවා. වියන කඩාගෙන උඩට යනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් කර්ම කලාපික වනයේක තියෙන ලක්ෂණය. මේ ලක්ෂණය එහෙම් පිටින්ම තියෙනවා අපේ ගෙවත් එක. දැන් සිංහලෙන් කැලෑවට කියන්නේ උයන කියලා. එහෙම නැත්නම් අරණ කියනවා උයන කියලාත් කියනවා. දැන් මොර තියෙන කැලෑවට කියනවා මොර උයන කියලා. දඹ තියෙන කැලෑවට කියනවා දඹ උයනේ නැත්නම් දමාන කියලා. ආන කියලාත් කියනවා. එතකොට අපේ ගෙවතු වලටත් කියන්නේ උයන කියලා. දැන් උයන් වතු කියලා කියන්නේ ගෙවතු වලට. සමහරවල් දිග උයන් තියෙනවා. ඔය දැන් දිග්ගන කියන නම දිගාන දිග උයන කියන නම. එතකොට මේ වලින් තියෙන මේ භාෂාවේ සැඟවිලා තියෙන මේ ලක්ෂණය තමයි සම්ප්‍රදායික ගම්බිම් වලින් අපිට ප්‍රකාශ කර සිටින්නේ. දැන් මේ මායා රටේ මේ පටන් ගන්න කොටසේ මෙන්න මේ සම්ප්‍රදාය රැකිලා තියෙනවා. ඒ කියන්නේ මේ පිය සටහන රැකිලා තියෙනවා. එතකොට මේ උයන් වතු වලට ගියාම තමා දැනෙන්නේ මේ අපේ ගෙවතු කොහොමද සකස් කරලා තියෙන්නේ කැලෑවක සම්බරතාවයේ තියෙන සම්ප්‍රදාය අරගෙන. දැන් කැලෑවක ගස්වැල් වලට කවුද අරන් ගිහලා පොහොර ගහන්නේ? කැලෑව විසින්මයි පොහොර හදාගන්නේ. දැන් කැලෑවේ මහ ගස් තමගේ ගැඹුරේ තියෙන වතුර ඇදලා මතු පිටට ගේනවා. ඒකම කොළ වැටිලා හැදෙනවා මතු පිට ස්තරයක්. මේ ස්තරයේ තියෙන කුඩා ජීවීන් සුදු ජීවීන් ක්‍රියා කරලා සාකවලට උරා ගන්න පුළුවන් විදිහේ පෝෂක ද්‍රව්‍ය හදනවා. මේ නියාමයේ තමයි ගෙවත්තේ තියෙන්නේ. ගෙවත්ත නිකන් යුරෝපීය ඇහැකට හරිම මිශ්‍රණයක් කිසිම කමකට නැහැ කියලා කියන්නේ. මොකද යුරෝපයේ පුරුදු වෙලා තියෙන්නේ ගස් නම් එක જાතියක්. රබර් ගස් නම් එක රබර්. යා. පොල් නම් පොල්. කෙසෙල් නම් කෙසෙල්. දැන් මේක ගත්තොත් එහෙනම් මේක වැරදිම අවිද්‍යාත්මකම සම්ප්‍රදායයි. අපේ සම්ප්‍රදාය තියෙන්නේ
මිශ්‍රණයක්. අපේ ගෙවත්තේ ගස්වැල් වල ප්‍රමුඛයෝ නැහැ. ඔක්කොමලා පවුලක සමාජිකයෝ වගේ සමානයි. කුඩා ගහ, මහ ගහ, තවත් විවිධ ශාක මේ සියල්ලම එක තලයට ඉන්නවා කියලා කියන්නේ. එක කැටිත්තකට ඉන්නවා. එකක් අනිත් එකට උදව් කරනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය වන එක සම්ප්‍රදාය. දැන් ධාන්‍ය ගබඩා කරලා තියෙන ක්‍රම ගැන ගත්තොත් මම හිතන්නේ ලංකාවේ තරම් ඒ වගේ ධාන්‍ය ගබඩා කිරීම පිළිබඳව ඥානයක් කොහෙවත් තියෙනවද කියලා හිතන්න අමාරුයි. ඒකම තමයි අනික් ඒවත්. දැන් අපි පොල් කොහොමද? දැන් පොල් ගහකින් පොල් ගෙඩියක් වැටුනොත් අනිවාර්යයෙන්ම ස්වභාවික නීතිය අනුව, ස්වභාවික නියාමය අනුව පොඩි කාලෙකදී පොල් පැලවෙනවා. හැබැයි පොල් ගහකින් වැටෙන ගෙඩියක් පොල් අත්තක රැඳිලා තිබුණොත් එහෙම පැලවෙන්නේ නැහැ උඩක රැඳිලා තිබුණොත්. ඒ බිමට එනකම් බලාගෙන ඉන්නවා. මෙන්න මේ නියාමය පාවිච්චි කරනවා පොල් ටික දීර්ඝ කාලයක් පැලවීමෙන් වළක්වාගෙන ඉන්න. දැන් මේ වගේ නියාම හැම වෙලාවෙම රැඳිලා තිබුණේ ඒ සම්ප්‍රදායික ගම්බිම්වල. දැන් සමහරවිට අද අටුකොටු නැහැ. මොකද හේතුව ඒව ගත්ත ගාම සම්පූර්ණ වෙළඳ පොළට යවනවා. වෙළඳ පොළ විසින් ඒක පාවිච්චි ගන්නවා. හැබැයි අතිරික්තයක් ධනය ලෙස හැම වෙලාවෙම ගබඩා වෙලා තියෙන්න ඕන මිනිස්සු ළඟ. ඒක නගරේ නෙමෙයි. නගරේ ගබඩා වෙලා තියෙන ඒවා තමයි හැම වෙලාවෙම ඔය එතන යුරෝපීය වාණිජ්‍යය. එතකොට තමන්ගේ නිෂ්පාදන සියල්ලම පාරවල් දිගේ ගලනවා නගරේට. තමන් තුල ගබඩා වෙලා තියෙන්නේ. දැන් ඉස්සර සම්ප්‍රදාය වෙලා තිබුණේ තමන් තුල එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශය තුල තමන් ගබඩා වෙලා තිබුණේ. දැන් අනිත් පැත්ත බැලුවොත් මෙන්න මේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තමන් ළඟ නැතුව සමාන මුදලට හරවනවා. හැම වෙලාවෙම මුදලට හරවනවා. එතකොට ගබඩා ටික තියෙන්නේ එළියේ. ගබඩා එතනම නැහැ. මෙන්න මේක තමයි දකින්න හම්බ වෙන්නේ නිෂ්පාදනය වේගවත් කරන්න අවශ්‍යයි. ඒවා වෙළඳ පොළවල් වලට යවන්න ඕනේ. ඒවා විශාල ලෙස පරිභෝජනය කරන්න ඕනේ කියන වෙළඳ නියම. දැන් මේකට යට වුණාට පස්සේ සම්පූර්ණ වශයෙන්ම ගම්බිම් වල තිබුණු ස්වභාවික රටාව විශාල කැළඹීමකටපත් වෙනවා. අනිත් එක තමයි අපේ ගෙවත්තේ මහල්ලු නෑ. එහෙම නැත්නම් සේවකයෝ කියලා විශේෂයක් නෑ. දැන් තමන්ගේ ගෙවත්තේ අයිතිකාරය රජුරු වගේ තමන් තමයි. එතකොට ගෙවත්තේ රටාව දැනගත්ත අපිටම පෝෂක ද්‍රව්‍ය කොහොමද ගලන්නේ, මෙන්න මේ ගහත් එක්ක කොහොමද මිශ්‍ර කරලා දාන්නේ, කොහොමද කොස් ගස ළඟට අනික් ගස ගේන්නේ, කොහොමද දෙල් ගහ ළඟට කොහොමද තවත් ගහක් ගේන්නේ, මේ සියල්ලටම ගෙවත්තේ හිමිකරුවාට එහෙම නැත්නම් ගෙවත්ත නිර්මාණය කරන එක්කනට නිසංග ඥානයක් තියෙනවා. හැබැයි මේක දකින්න නැහැ නිකන් ඒකසාක වගාවක කාට හරි අයිති එකක වැඩ කරන කම්කරුවෙකුට. ඔහු දෙවන්නේක් එහෙම නැත්නම් ඔහු ඒක සේවකයෙක්. අපේ ගෙවත්තක එහෙම නැහැ. අපේ ගෙවත්තෙන් රැකෙන වතුර අපි පෝෂක ද්‍රව්‍යකින් ජනනය කරන අතරම පොළවේ වතුර ටික රැක ගන්නවා ගස් ටික ඔක්කොම එකතු වෙලා. ගෙවත්තේ තියෙන ලිඳක් ඒක හොඳම උදාහරණයක්. ඒ වතුර ටික රැකලා දුන්නේ ගෙවත්ත විසින්මයි.
මේක දකින්න නැහැ. නිකන් තනි පොල් ගස් යායක නැත්නම් තනි රබර් යායක තවත් මොන හරි තවත් ඒක බොගස්සාක යායක මෙන්න මේ ලක්ෂණේ නැහැ. දැන් පැරණි සම්ප්‍රදායේ සක්‍රිය වෙලා තිබුණේ මිනිස්සුන්ගේ ගම්බිම් ඊළඟට ගොවිබිම්. එතකොට ඒ වල තමයි සක්‍රීයතාවය හොඳට දකින්න හම්බ වුණේ. ගම්බිම් වල මිනිස්සු එක් රැස් වෙනවා. සමහර ප්‍රජා කේන්ද්‍රවල එහෙම නැත්නම් ආගමික තැන්වල මිනිස්සු එක් රැස් වෙනවා. ඒකම ගොවිබිම් වල විශාල මිනිස්සු එක් රැස් වෙනවා. ඒතර වඩා සක්‍රිය ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ ජනාවාස, මිනිස්සුන්ගේ වතුපිටි, ඒ කියන්නේ මිනිස්සුන්ගේ සම්පූර්ණ ජීවන පරිසරය. මේ සක්‍රීයතාවයේ තවත් කොටසක් තමයි ගස්වැල් හා සතා සිව්පාවත්. ඒ වගේම සක්‍රියයි. ඊටම සමබර එක උයනක ජීවත් වෙන කොටසක් වගේ. දැන් අද මුළු සම්පූර්ණ නිර්මිත පරිසරයම නිස්සද්ද. සක්‍රිය වෙන්න මාර්ගය විතරයි. සක්‍රිය මාර්ගය හැම වෙලාවෙම දඩිබිඩි. හැබැයි බාහිරව බැලුවොත් එහෙම මේ මහා ජනාවාස වල කවුද ගැවසෙන්නේ කියලා නැහැ.